open and close syllables ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේක මම වැඩිදුරට ආයි දිග පාඩමකින් කරන්නම්. මෙතෙන්දී අපි බලමු මේ එකම අකුර long sound එක සහ short sound එක. long vowel sound එක short vowel sound එක දෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න m e me. මෙතෙන්දී ඒක long vowel sound එකක් වෙන්නේ. මේක බලන්න කොහොමද එන්නේ කියලා. a it කියන්නත් පුළුවන් ම කියන්නත් පුළුවන්. කියන එක වඩාත් හොඳයි. a it met. s o so. s o b sob. g o go. g o t got. h e he. h a n hen. w e we. w a t wait. b e b. b a t bet. bet. wet net. got sob met. ඉතින් මෙතෙන්දී අපි ඉගෙන ගත්තා CBC words ටිකක්. ඉතින් තවත් දෙයක් ඉගෙන ගත්ත අලුතෙන් කොහොමද මේවා long vowel sounds වෙන්නේ කියලා. right bye.